Good morning ඔයාලට. ඉතින් ඔන්න අදත් අපේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද හස්බන්ඩ් ගෙදර ඉන්න සන්ඩේ දවසක්. ඉතින් සන්ඩේ කියන්නේ හස්බන්ඩ් කෑම හදන දවස ඔයාලා දන්නවනේ. ඉතින් ඔන්න එයා අදත් අපිට රසම රස කෑම වේලා කඳුලෙන් තමයි හදන්නේ. ඉතින් අපි බලමු මොනවද හදන්නේ කියලා. ඉතින් මේ උඩහට ගියා පොලොස් ගැටයක් කඩාගෙන ඉන්න. ඉතින් පොලොස් ගැටේ කඩාගෙන ඇවිල්ලා අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. හොඳයි හොඳයි. පැහිලා. කීරි. තියන්. දැන් අද මොනවද අපිට හදලා දෙන්නේ? ගන්න ගායන් කඩපු ටොප් බඩු පොලොස්. තව පොලොස් එකක් දෙපේටියක් ගත්තට පස්සේ සමහර ගෙඩි තියෙනවා දැම්බෙනවා හොරයි. පොලොස් කෑලි. එහෙමද? ඔව්. ඉතින් ඒකට මොකද අපි කරන්නේ? අබ ටිකක් පොලොස් එක දෙපේටියක් ගත්තට පස්සේ ඔන්න ආකාරයට අබ දැම්මම මොකද වෙන්නේ? අබ දැම්මහට පොලොස් ටික මෙලෙක් වෙනවා. සිරාවට? ඔව්. පොලොස් දැම්බෙනකොට අබ දැම්මම ඕනම දෙයකට මෙලෙක් වෙනවා. ඔන්න ළමයි ඕගොල්ලෝ දන්නේ නැත්නම් පොලොස් දම්පනකොට පොලොස් කෑලි හයි වෙන්නේ නැති වෙන්නේ. දැන් මෙලෙක් වෙන්නේ. ඔව් පොලොස් කෑලි. නෑ මොනවද අබ දාගන්න. අබ පොඩ්ඩක් දාගන්න තියෙන්නේ. මේ තියෙන්නේ ළමයි ටොප් බඩු. මේ ඉන්නලා වත්තේ පොල්. ගන්න ජම්බල ගෙඩියක් වගේ. මේ පොල් වල ළමයි මේ යාළුවනේ මේ ආදි කාලේ එක. මේකට අවුරුදු 125ක් විතර වෙනවා. පොල් වලට. මුතුන් මෙත් වලින් පාවිච්චි කරපු එකක් තමයි. මේ මන්නෙත් ඇවිල්ලා යාළුවනේ මේ අපේ සීයලා ආච්චිලා හැම ඒ කාලේ ඉඳන් අවුරුදු 125ක් විතර වෙනවා. මේක පරණයි. මේ මිට එහෙම නැහැ. පොල්ම බිඳලා මේකේ මිට කැඩුනේ. ඔන්න ආකාරයට එකපාරක් උඩ දාලා අරගෙන මේ ආකාරයට ගහ ගන්න. ඒක තට්ටොක් ගා තට්ටොක් දැම්ම දැක්කනේ. ටොප් බඩු. ආය ඔන්න මේ වතුර ටික පොල් බිඳපු එක්කනට බොන්න පුළුවන්. යාළුවනේ දැන් අම්මට සිරි වෙන දැම්බිලා තියෙන්නේ ක්වොලිටියට මොන්දේ. මේ ආකාරයට දැන් රොට් එකට දාලා කැලි ටික වෙනවා වතුර ටික වෙනවා පෙරා ගන්න ඕනේ අපි. අපි අර අබ දැම්ම නේද යාළුවනේ. බලන්න ඉක්මනට තැම්බෙන්නේ නැති ඕනම දෙයක් මෙලෙක් කරගන්න තැම්බෙන්න අබ දාන්න ඕනේ. ඒක නේද සුපිරියටම බෙරි වෙන්න තැම්බිලා තියෙන්නේ. මේ යාළුවනේ අපේ වත්තේ රම්පේ. එතකොට මේ හැමදේම වත්තේ බඩු. ටොප් බඩු. යාළුවනේ හොඳට බර දාලා හොඳට වෙර දාලා මේ කිරි ටික අපි මිරික ගන්න ඕනේ දැන් හොඳේ. උණ පහ මිරිස් මේ වගේ පොඩ්ඩක් බැද ගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ පොල් තෙල් ටිකක් එහෙම දා ගන්න ඕනේ නේද? එකක් වුණාට පස්සේ සුදු ලුණු, කරපිංච, රම්පේ, තක්කලි ඔය ටික දාගෙන පොඩ්ඩක් තෙල් දා ගන්න ඕනේ. ඔන්න යාළුවනේ දැන් අපි අර බැදිච්ච ලුණු, තක්කලි, සුදු ලුණු එකට පොලොස් ටික දාගෙන කලවම් කරගන්න ගමන් මේ අර බැදපු මිරිස් ටිකක් දා ගන්න ඕනේ. හරිය? ඊට පස්සේ යාළුවනේ දැන් අර බැදපු මිරිස්, තක්කලි බැදපු ඒවාට ඔක්කොම අපි පොඩ්ඩක් ලිපේ තියාගෙන ඉවරලා ඊට පස්සේ මිටිකිරි දාන්න යාළුවනේ. හරිද? මිටිකිරි. ඊට පස්සේ මිටිකිරි වලින් තමයි අපි හොද්ද හිඳ ගන්න. දැන් ලුණු ටිකක් රස පදමට දා ගන්නවා තමන්ගේ හිතේ හැටියට. ඊට පස්සේ මේ ගොරක තියෙනවා. ගොරක මේ නම් පේස්ට් එක නැත්තම් ඕගොල්ලන්ට ගොරක අතු දෙකක් තුනක් දාගත්තා නම් හොද්ද ඉතින් ක්වොලිටියක් තමයි පොලොස් එක. ආයෙ අපි ලිප පොඩ්ඩක් හදාගමු. දැන් පොලොස් ටික උතර හොද්ද හිඳෙන්නේ නැද? ඇයි? පිටුනානේ. පටසි අනිත් පැත්තට යන්න නැති. ඉතින් ඇවිල්ලානේ. මේ යාළුවනේ මේ වගේ පොල් කෑලි ටිකක් එහෙම තමන්ට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. හරිද? පොල් කෑලි ටිකක් දාගත්තාම මේ හොද්ද හැපෙනකොට හොද්දත් එක්ක හැපෙනකොට පට්ට. දැන් ඇවිල්ලා යාළුවනේ මේ හොද්ද හොඳටම සෙට් වෙලා තියෙන්නේ. තැම්බිලා ගින්දර වගේ සෙට් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ටිකක් ආයි හැඳි ගා ගන්න ඕනේ දැන්. බාන්න කලින් මේ වගේ පොඩ්ඩක් හැඳි ගාලා ආයි විනාඩි 5ක් විතර හොඳ හිඳෙන්න තියලා තමයි අපි බාගන්නේ. ඔය තියෙන්නේ දැන් එලකිරි වගේ සුප්පටම මාර සුවඳයි. පට්ට සුවඳයි ආයි මේකත් පොලොස් කියලා කියන්න බෑ නිකන් මේ මේකත් එක්ක ඉතින් චිකන් ඩෙවල් එකක් වගේ තමයි ආයි බත් මරදේ කියලා. අඩෝ කොහොමද රම්පෙට පොරි හැලෙනව නේද දැක්කම? කඩට කෙලවුණා නේද සට ගාලා. කොහොමද මේක? ඊට පස්සේ යාළුවනේ තව පොඩි අයිටම් එකක් හදනවා පොලොස් එක්කයි බත් කන්න. හරිද? මේක තමයි හාල්මස්තු කිරි හොද්ද. පොලොස් එක්ක ගින්දර වගේ යනවා ඉතින් බත් එක්ක.
තව පොඩි දෙයක් කියන්න තියෙනවා යාළුවනේ. කිරි හොද්දක් වගේ මොකක් හරි මේ ඒ වගේ දෙයක් හදාගද්දි හොද්ද ලිපේ තියලා ගම වටේ ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකෝ හොද්ද ළඟම ඉඳගෙන හොද්ද හැඳි ගාගත්තේ නැත්නම් කිරි හොද්දේ කොල්ටි එන්නේ නැහැ. හොද්ද කැටි ගහනවා. මෙන්න මේ විදිහට මං වගේ ඉඳගෙන මේ පැතුරක් හරි දාගෙන මෙතනට ලයින් කියන කමක් නැහැ ඉඳගෙන. ඒ වගේ හොද්ද හොඳට හැඳි ගා ගන්න. ඒතකොට තමයි කිරි හොද්ද සෙට් වෙන්නේ. මෙන්න මේ වගේ ලස්සනට. ඔන්න වගේ කාලා බත් එකත් අපි පිසගත්තා. ඉන්දර වගේ. දැන් තියෙනවා මේ අර අපි ගහගත්ත හාල් මැස්සෝ කිරි හොද්ද. ඒක නම් වරනේ. ටොප් බඩු වගේ ඈ. ආයෙ තක්කාලි ගෑවි තියෙනවා. පොලොස් එක හින්දිලා මේ ගාන තියෙනවා වගේ කාලා අපි මුලින්ම හදාගත්ත පොලොස් වෑංජනේ. හරිද? හරි. ඒකත් ආයි තියෙන්නේ කන්න. ඒකත් ආයි පංකාරු පහයි. ආයි ඉතින් දැන් ඉතින් බුදින්න තමයි තියෙන්නේ ඉඳගෙන. දැන් ළමයි බත් ටිකක් බෙදාගමු. නෝනු බඩු. හරිය? වැඩි නම් කන්නේ නැහැ මම පොඩ්ඩයි කන්නේ. අම්මෝ. හරිද? කන්නේ. කන්නේ ගිනිනවා. බෙදාගෙන දැන් එල්ලා හාල් මැස්සු කිරි හොද්දක් දාගන්න ඕනේ. මේක නැතුව වැඩකුත් නැහැ. ඔයගොල්ලෝ try කරලා බලන්න මේ ಜಾති දෙක. හරිද? ආයි කමෙන්ට් එකක් එහෙම දාන්න කොහොමද කියලා කොල්ටිය. කාලා බලන්න. දැන් අපේ රාජ භෝජනය. හරිද? ඔන්න රාජ භෝජනයේ පොලොස් වෑංජනය. අපි දැන් රස බලන්නයි හදන්නේ. අනුභව කරන්න යන්නේ භෝජනය, රාජ භෝජනය, පොලොස් භෝජනය, ආල්මස් භෝජනය. අතින් හදාගත්තු. කොහොමද? අසයි. පොල් කෑලි හැපෙච්ච මන්නේ. තමයි දැම්මේ පොල් කෑලි දැම්මේ ඒක තමයි. ඔයාලට තෝරද? අනේ අර කන්න. පානේ. අනේ මේ අර කන්න පව්. නබේ සෝඩියක් කනවා. එහෙනම් ඔයාලා try කරලා බලන්න නේ. ඔව්. ඔයාලා හබියට ගිහලා හදාගෙන බලන්න කාලා. මේක තන. ආයි ගින්දර වගේ. අම්මලා දිරි වෙන්න කෑමක් තමයි තියෙන්නේ දැන්. ඔයි තමුලත් කනවා මෙහෙම හදාගෙන හොඳේ. පොඩ්ඩක් තරෙන් කියන්න ඒ තරම් රායියෝයි. හරිද? කාලම් බලලා කමෙන්ට් එකක් දාන්න ඉතින් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න ඕන නිකන් මොක මේ කෙල කෙල ඔක බලලා වැඩක් නැහැ. මහන්සි වුණානේ අපි. අපි පොඩි මහන්සියෝ තුනානේ යාළුවනේ. පොඩස් එක මාරු. නේ අනිකර ඇවිල්ලා චිකන්